my YouTube channel. ඔන්න අදත් ආව ලස්සන වීඩියෝ එකක් අරගෙන. ඉතින් කොහමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. අදත් අපි දෙන්න ලස්සන තැනක් බලන්න ආවා. ඉතින් මට හිතුණා ඒ තැන ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මේක මෙහි අය අතර ටිකක් ප්‍රසිද්ධ තැනක්. ඒ නිසාම මෙතන කට්ටිය ගොඩාක් ඉන්නවා. බලන්නකෝ වාහනේ පාක් එකට දාගන්නවත් ඉඩක් නැහැ. අපි ඒකටත් ටිකක් වෙලා පොලිමේ තමයි හිටියේ. ටිකක් වෙලා ඉඳලා අපි වාහනේ පාකින් එකටත් දාගත්තා. මෙතනත් ගොඩාක් සකුරා මල් පිපිලා. මේ දවස්වල ඉතින් සකුරා සීසන් එකනේ. හැම තැනම වගේ මේ විදියට ලස්සනට මල් පිපිලා තියෙනවා. මේක ලොකු පාක් එකක්. ගොඩක් අය මෙතනට එන්නේ පික්නික් කරන්න. ඉතින් මේ දවස්වල සකුරා මල් පිපිලා තියෙන නිසා ඒව බලන්නත් මේ විදියට ගොඩාක් සෙනග ඇවිත් හිටියා. ඒ එන අයට කෑම බීම ගන්න මේ වගේ පොඩි කඩවලුත් එතන දාලා තියෙනවා. අපි දෙන්නත් එදා ගෙදර ඉන්න කම්මැලි නිසා නිකමට වගේ තමයි මෙතනට ආවේ. හැබැයි ආපු එක පාඩු නෑ. මොකද මෙතන මාරම ලස්සනයි. එක වර්ගයේ කෑම කඩවල් තමයි මේ විදියට මෙතන තියෙන්නේ. හරියට නිකන් ස්ට්‍රීට් ෆුඩ් වගේ තමයි. ඉතින් ඕන විදියට අරගෙන එතනින්ම කන්නත් පුළුවන්. ඔයාලට පේනවනේ ගොඩක් කට්ටිය ඒ වහරගෙන එතනම තියාගෙන කනවා. ඇවිදින්න නම් ඕන තරම් තැන් මෙතන තියෙනවා. ඒ වුණාට එදා වෙදර් එක නම් ඒ තරම් හොඳ නැහැ. මොකද අවුවත් නැහනේ. ඉතින් ඒ නිසා අපිට එච්චර වෙලා මෙතන ඉන්න හිතුනේත් නැහැ. හැබැයි මේ තියෙන සකුරා එහෙමත් බලලා ලස්සන තැන් වලට නම් ගිහිල්ලා තමයි අපි දෙන්න ගෙදර ආවේ. ඉතින් ඔයා මගේ වීඩියෝස් බලන අලුත් කෙනෙක් නම් ආදරයෙන් මතක් කරනවා අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා. ඉස්සරහට මම දාන මේ වගේ ලස්සන වීඩියෝසුත් එතකොට ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අපේ රටේ සකුරා පිපෙන්නේ නැති නිසා අපි හරි ආසයිනේ සකුරා මල් බලන්න. ඉතින් මේ රටේ මිනිස්සුන්ට අවුරුද්දක් ගානෙම මේ විදියට සකුරා මල් දකින්න පුළුවන් වුණත් බලන්නකෝ ඒවා බලන්න ඇවිල්ලා තියෙන සෙනඟ. ඇත්තටම මටත් අද ටිකක් ආස හිතුණා මගේ පික්නික් එකත් මෙතන කරා නම් හොඳයි කියලා. ඒ වුණාට මෙතන ටිකක් කලබලකාරී වැඩි. මොකද සෙනඟ වැඩිනේ. අපි පික්නික් එකක් යන්නේ ටිකක් නිදහසේ ඉන්නනේ. ඉතින් මම තෝරගත්ත තැන හොඳයි කියලා මට හිතෙනවා. ඔයා මගේ පික්නික් වීඩියෝ එක තාම බැලුවේ නැද්ද? කොච්චර බැලුවත් ඉතින් අර හිම වගේ තමයි. සකුරා මලුත් එපා වෙන්නෙම නැහැ. ඉස්සරහට එන්නේ හරි ලස්සන කාලයක්නේ. ඒ කාලෙට මේ ගස්වල කොළ පිරීලා මල් හැදිලා ලස්සන වෙනවනේ. ඉතින් මම නම් ගොඩක් වෙලාවට ඒ කාලෙට තමයි දැන් ආස. මොකද සීතල කාලෙට හිම වැටුණට මුළු පරිසරයම නිකන් කනාටු වෙලානේ තියෙන්නේ ගස් කොළන් එහෙම. ඒ කාලෙට හරි අඳුර බවක් දැනෙනවා. ඒ වගේම අපිට වැඩක් කරන්න හිතෙන්නේ හරි කම්මැලි කමක් එනවා සීතලත් එක්ක. මට හිතෙන්නේ මේ කාලේ තමයි හරි ලස්සනම කාලේ කියලා. දැන් ජපානයේ හැම තැනම මේ විදිහට ලස්සනට සකුරා මල් පිපිලා තියෙනවා.
සිංහල අලුත් අවුරුද්දත් ළඟ ළඟම එනව නේද? ඉතින් ඔයාලා මොකද සිංහල අලුත් අවුරුද්දට කරන්නේ? මේ දවස්වල නම් ඉතින් කට්ටිය shopping කරනවා ඇති නේද? තව සතියක් වගේනේ තියෙන්නේ. ගෙවල් එහෙම ලස්සනට පිරිසිදු කරලා මේ දවස්වල ඉතින් ඔයගොල්ලෝ මං හිතනවා අලුත් අවුරුද්දට ලෑස්ති වෙනවා ඇති කියලා. මේ සැරේ ඉතින් සිංහල අලුත් අවුරුද්දට මම මෙහෙ. ඉතින් ගිය අවුරුද්දේ නම් ලංකාවෙනේ හිටියේ. අවුරුද්දට පුළුවන් විදියට කැවිලි වර්ග මොනවා හරිත් මං හදන්න හිතාගෙන ඉන්නවා. බලමුකෝ මට මේ පාර තනියම හදාගන්න පුළුවන් වෙයිද කියලා ඒවා. ඔයාලට පේනවද මෙතන මේ තියෙන්නේ රෝස පැල. ඉතින් ඒ වගේ දැන් ටික ටික දළු දාගෙන තමයි එන්නේ. තව ටික දවසකින් ඒ වගේ මල් පිපෙයි. මල් පිපෙනකොට නම් ගොඩාක් ලස්සන වෙයි. මොකද ඒ ගොඩාක් පැල එතන තියෙනවා. මෙතන සර්කස් පෙන්වන කෙනෙකුත් ඇවිල්ලා හිටියා. මම එයාගෙත් පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. බලන්නකෝ ඔයාලත්. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අමතක නොකර මාව subscribe කරන්න. ඒ වගේම like එකකුත් දාන්න. ඔයාලගේ ලස්සන කමෙන්ට් එකකුත් යට කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. bye.